එළියේ වැඩ කරන අය ඉන්නවනේ කුවේට් එකේ. එළියේ වැඩ කරන අය මේ එළියේ ඉඳගෙන ඔය දන්න කියන ගෙවල් වලට හවුස් මේල්ලව ගෙන්නනවනේ. එන්න එහෙම ගෙන්නපු එකනේ තමයි මේ ඉන්නේ මේ. සුබ දවසක්. ඉතින් ඔන්න අදත් අපේ විදේශ සේවා නියුක්තිකාරයන්සේ ලියාපදිංචි ආයතනයක් පවත්වාගෙන යන නන්දනි මහත්මියගේ යම් පණිවිඩයක් ඔබට අරන් එනවා. ඉතින් ඒජන්සි කරුවෙක් විදිහට සමාජයට මේ විදිහට පණිවිඩ දෙනවට අපගේ ප්‍රණාමය ඔබට පිරිනමනවා. මොකද මේවා විය යුතු කාරණා. මොකද නැතිනම් අනිවාර්යයෙන්ම වංචනිකයන්ට නිරන්තරයෙන් අපේ සමාජ මිනිස්සු අහු වෙන නිසා. ඉතින් අහන්න කතාව. මේ වීඩියෝ එක මම අද කරන්නේ මේ එළියේ වැඩ කරන අය ඉන්නවනේ කුවේට් එකේ. එළියේ වැඩ කරන අය මේ එළියේ ඉඳගෙන ඔය දන්න කියන ගෙවල් වලට හවුස් මේල්ලව ගෙන්නනවනේ. එන්න එහෙම ගෙන්නපු එකනේ තමයි මේ ඉන්නේ මේ. එන්නකො කියන්නකො මට වගේ නම මොකද? මම නම අනුෂ්කා ශාමලේ. මං ආවේ නුවරින් ඉඳන්. මේ අපේ ගමේ අක්කා කෙනෙක් තමයි මට මේ ටිකට් එක එව්වේ. එයා කොහෙද ඉන්නේ? එයා නුවරින් ඉන්නේ. මෙහි කුවේට් එකේ? මේ කුවේට් වල කොහෙද කියලා කිව්වේ නෑ. ගමේ කෙනෙක්ද ඔයාලා? ගමේ කෙනෙක්. ඉන්න තැනවත් කිව්වේ නෑ. එයාගේ ෆෝන් නම්බර් විතරයි මට දීලා තිබුණේ. ඊට පස්සේ එයා කිව්වා මෙහෙම ගෙදරක් තියෙනවා එන්න කියලා. ආවට පස්සේ එයා සත්‍යයක් වෙනකන් ආවෙත් නෑ මම බලන්න. කොහොම හරි ඒ ගෙදර මට කියන්නේ මාමා කිව්වා පඩියක් හම්බ වෙනකන් ඉන්නකෝ හැමදේම දෙන්න. මේ හඩු ගානේ නිදා ගන්නවත් තැනක් තිබුණේ නෑ. කණ්ඩ පොඩ්ඩක් සාමාන්‍ය විදිහට තිබුණේ. ඒ පිලිපිනි කෙනෙක් හිටියේ. එයා හැම වෙලේටම රණ්ඩුවට වගේ තමයි එන්නේ කියවනම් මෙව කරන්න ගගා. ඔවුන් ඉන්න බැරිම තැන ඊට පස්සේ මම අක්කට කොට පස්සේ ඒ අක්කටත් කරගන්න කියාගන්න දෙයක් නැති වුණා. ඊට පස්සේ මට ඉතින් එකපාරට මේ මොකද මම මෙඩිකල් කරේ එහෙම නන්දිනී මිස් ඒජන්සියෙන් නන්දිනී මිස් මට කිව්වා ඔයාලට කොයි වෙලාවෙ හරි මම ඉන්න ඕන උදව්වක් කරන්නම් කියලා මට ෆෝන් නම්බර් එක දුන්නා. ඒ වෙලාවේ මට මතක් වුණේ නන්දිනී මිස්. ඉක්මනට මම නන්දිනී මිස්ට කිව්වා අනේ මාව බේරගන්න මට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි නන්දිනී මිස් ඇවිල්ලා මාව බේරගත්තේ. මෙයාව ගෙන්නලා තියෙන්නේ කුවේට් එකේ වැඩ කරන එක්කෙනෙක් මොකද නම අනෝම කියලා. එතකොට මේ මගේ ළමයින් ඔෆිස් එකේ බොස්ගේ අඳුරුම්කමක් මත මට මෙයාව මෙඩිකල් දාලා ඒ ලංකාවේ වැඩ ටික කරලා දෙන්න කියලා කිව්වා. ඉතින් මගේ ඔෆිස් එක හරහා තමයි මෙයා ආවේ. ඒ ආපු දවසේ කොහොම හරි මමත් මේ දවස් ටිකේ ළම කුවේට් එකේ ඉන්න නිසා මගේ ෆෝන් නම්බර් එක මම මෙයාට දුන්න මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් කතා කරන්න කෙනෙක් කියලා. පස්සේ දැන් ගිහලා දවස් 14යි නේද? ඔව් දවස් 14ක් විතර වගේ තමයි වෙන්නේ. දැන් මෙයාට කන්න බොන්න නැතුව ඒ ගෙදර ප්‍රශ්න ගොඩක් තිබිලා තියෙනවා. පස්සේ මෙයා කියලා තිනවා එළිය වැඩ කරන කෙනාට මට මෙහෙම ගෙදර ප්‍රශ්න කියලා. මේ එතකොට ඉතින් එයා මේ මැඩම් එක කතා කරාට පස්සේ මැඩම් මොනවද කියලා තියෙන්නේ මට මෙයාව ගෙදරකට දාලා ඩිනර් 900ක් ගෙනත් දෙන්න කියලා. දැන් එයා දැන් ගියක් හොයලා මෙයාව දාන්නම් කියලා කිව්වා. නමුත් ඩිනර් 900ක් ඒ මැඩම්ට දෙන්න ඩිනර් 900ක් ඒ ගෙදරින් කවුරුත් අරන් නැහැනේ. එහෙම ගෙවලුත් තියෙනවා. එළිය වැඩ කරන මේ වගේ ගෙනල්ලා අතරමං කරන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒක නිසා මම කියන්නේ දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණොත් ඕගොල්ලන්ට ඔය එළිය වැඩ කරන කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් විසඳන්න බෑ. මොකද මේ මිනිස්සුත් ඉන්නේ මේ කාදම්මකා. මොකද ගෙදරකට ගිහලා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් පොලිසියකට යන්නද කොහෙවටවත් යන්නද නීතියට යන්නද මොනවත් කරන්න බෑනේ. ඒ නිසා මම මේ කියන්නේ දැන් මේ වගේ ඕගොල්ලෝ අමාරු වෙටෙන්න එපා. ඔය එළිය වැඩ කරන මිනිස්සුන්ට රැවටිලා. දැන් එළිය මෙයාලා ගමේම කෙනෙක් තමයි මෙයාව ගෙනල්ලා තියෙන්නේ. ගෙනල්ලා දැන් අන්තිමට ප්‍රශ්න වුණාට පස්සේ මෙයාට බලන්න කවුරුත් නැහැ. ඉතින් මම දැන් ගිහිල්ලා මේ මැඩම් එක කතා කරලා කොහොම හරි මේ ළමයව ගත්තා. ගෙනල්ලා දැන් මේ ප්‍රශ්නයක් නැහැ. එයා ගෙදරටත් කතා කරලා මං ඉන්නවා මේ ඉන්නවා එයාට ලංකාවට යන්න බැහැ කියලා තමයි කියන්නේ. එයාට ගෙදරකට යන්න ඕනේ කියලා. ඉතින් මගේ ඒජන්සි මාර්ගෙන් මෙයා ආපු නිසා මට එයාගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ නිසා මං කියන්නේ ඕගොල්ලෝ රට එනවනම් ඔය එක එක්කෙනාට ඇඳුරුම්කම මත ඔය ඒ ගෙදර ඉන්න හවුස්මේට්ලා ගේතාව නෑදෑ ගෙවල් වලට ගෙන්න ගන්නවා කියලා પાස්පෝර්ට් කොපි දීලා ගෙන්නලා මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ සමහර ගෙවල් තියෙනවා අවුරුදු 10 නෙමෙයි 20ක් හිටියත් එක තප්පරෙන් වෙනස් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ රට එනවා නම් ඔය ලංකාවේ ඕන තරම් ඒජන්සි තියෙනවානේ. ඒජන්සි එකට ගිහිල්ලා ඒජන්සි මාර්ගයෙන් එනවා මිසක් එන්න එපා. ඔය එක එක්කෙනා වීසා දීලා මං ගෙන්නන්නම් ගෙදර හොඳයි අර මේ කිව්වට එන්න එපා. මං කියන්නේ ඒකයි ප්‍රයිවට් වීසා එන්න එපයි කියලා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අන්තිමට ඒ ගෙන්නපු මිනිස්සු නැහැ. මට මේ ඒක තමයි දැනුවත් කරන්න ඕන ඕගොල්ලන්ට. ඔන්න ප්‍රයිවට් වීසා ඇවිල්ලා අඳුරුම්කමට ඇවිල්ලා වෙලා තියෙන දේ තමයි. ඉතින් දැන් මම මේ වෙලාවේ මේ ලකුවට හිටපු නිසා මම යාව බේරගත්තා. හරි? ඒක ලොකු දෙයක් මිස්ටර් කෙනෙක්. ඔව් ඒක තමයි මම කියන්න ගත්තේ. ඔය එළියේ ඉන්න අක්කලා අයියලා එන්න අපි බලන්නම් අර මේ කිව්වට කෝ බලන අය දැන් මේ බලනවනම් බලන්න බෑ. ගමෙත් වෙලා තමයි ගෙනල්ලා දාලා තියෙන්නේ. කතාවක්වත් නෑ කිසිම දෙයක්. හඳ කතා කරලා මිස් කතා කරලා කියනවා
මේ මට මිස් එක කතා කරගන්න ඕන දෙයක් කරගන්නලු. මාත් එක්ක කතා කරන්නේ මම දන්නෙත් නැහැ. ඉතින් මෙයා මම දැක්කෙත් මෙහි ආවට පස්සේ තමයි මේ ඒ දේ තමයි මට කියන්න උවමනාව තිබුණේ. පැහැදිලි ඇති. ඉතින් අපි දිගින් දිගටම කියපු කතාවක් තමයි මේ එළියේ ඉන්න උදේට අහු වෙන්න එපා. එළියේ වීසා විකුණුන්ට අහු වෙන්න එපා. නිරන්තරයෙන්ම වුන් කරන්නේ ඔබගේ ජීවිත උකසට ගන්න එකක්. ඔවුන්ට මුදල් පරමාර්ථය පමණමයි තියෙන්නේ. මේ රටවලට ආවට පස්සේ ඔබට යම් ගැටලුවක් කරදරයක් බාධකයක් වුණොත් කොයිම මොහොතකවත් ඔවුන්ට ඔබව නිදහස් කර ගැනීමට අපහසුතාවයට පත් වෙනවා. ඔවුන්ට නීති රාමුවට එන්න බෑ. පොලිස් එකට යන්න බෑ. එම්බසි එකට යන්න බෑ. කිසිම විදිහක් නැහැ. ඉතින් ඒක නිසා සෝන් වීසා හරි කාදම් වීසා හරි මේ විදිහට ඔබ එනවා නම් එක එක්කෙනාගේ වීසා අරගෙන ඔබ තීරණය කරන්න ඔබගේ ජීවිතය පිළිබඳව වටිනාකම කොච්චරද කියන එක. මොකද ඒජන්සි කරුවන් සම්බන්ධ කරගන්න කියන්නෙම ඔවුන්ට නීති රාමුවක් තියෙනවා. නීතියට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකයි ඔබට කියන්නේ අපි කියනවා ඒජන්සි වල 100% සත්‍ය වෙන්නේ නැහැ. ඒජන්සියෙන් ආවයි කියලා. හැබැයි ඒජන්සියකින් ආවට පස්සේ ඔබට පුළුවන් පැහැදිලිවම ලංකාවේ විදේශ වනියුක්ති කාර්යාංශයේ පැමිණිලි කරලා ඒ හරහා ඔබට යම් සාධාරණයක් ඉෂ්ට කරගන්න. මොකද එතකොට ඔබ අනිවාර්යෙන් බියුරෝ කරලා විදේශ වනියුක්ති කාර්යාලයට ලියාපදිංචි ආයතනයෙන් ආවට පස්සේ ඒ නීති රාමුව ඔබට පැහැදිලිව තියෙනවා. එතකොට ඔබ වගකීමක් සහිතව ඉන්න නිසා රජයේ මැදිහත් වීම තුළ ඔබට සාධාරණයක් ඉෂ්ට වෙනවා. එම්බසියේ මැදිහත් වීම වෙනවා. ඉතින් ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම විදේශ වනියුක්ති කාර්යාලයට ලියාපදිංචි ඒජන්සියකට රට එන්න. ඒ වගේම ලියාපදිංචි ඌ පුද්ගලයන්ගේ රට එන්න. අතරමැදියන් හවුල් කරගන්න එපා. වීසා විකුණුන්ට අහු වෙන්න එපා කියන ඉල්ලීම නැවත කියනවා. ගිහින් එන්න පුසරණ.